සුබ දහවලක් වේවා සියලු දෙනාට මෙම ස්ථානයට වැඩම කොට නොමැති වුණත් මේ අවස්ථාවේ වන්දනීය වූ පූජනීය වූ අපේ අතිගරු මහා සංඝරත්නය ගල්පිටිගල් අපේ පොඩි හාමුදුරන්ගෙන් අවසරයි ඒ වගේම 7B පෙරපාසලේ ආදරණීය ප්‍රධාන පාලිකාතුමිය අපේ ඒ ආදර ගුරු මෑණියන්ගෙන් අවසරයි ඊළඟට අනිකුත් අපේ පෙරපාසල් සෙසු පාලිකාවියන්ගෙන් අවසරයි ආදරණීය අම්මේ තාත්තේ ඔබ සෑම සුළු දෙනාගෙන් අවසරයි ඒ වගේම ආදරණීය අපේ පෙරපාසල් චූටි බෝසත් දරුවනේ ඔයාලගෙන් අවසරයි ඒ වගේම මේ අවස්ථාවේ මට හම්බෙන් හම්බුණා අපේ ගුණේ අයියා මට කුඩා කාලේදී සර්වෝදය ව්‍යාපාරයේ මේ තැන් වලට එන්න ගොඩක් උදව් කරපු ගුරුහරකම් දීපු අපේ ගල්පිටිගල ප්‍රදේශයේ ජීවත් වෙන අපි අදටත් කියන්නේ ගුණේ අයියා කියලා. ඒ සර්වෝදය ඉන්න කාලේ ඒ කතා කරපු භාෂාවෙන්ම ඔබතුමාගෙන් අවසරයි. ඇත්තටම 7B පෙරපාසල වෙනුවෙන් වචනයක් හෝ කතා කරන්න ලැබීම ගැන මහත් වාග්යක් කොට මා මේ අවස්ථාවේ සලකනවා. මන්ද ආදරණීය දෙමාපියන් පිරිසක් සමගින් ආදරණීය දූ දරුවන් පිරිසක් සමගින් අපි පුරා වසර දෙකක් පුරාවට ආදරණීය වූ ගුරු මඩුල්ලක් යටතේ අපේ දූ දරුවන් සිප් 4 පෝෂණය ලැබලා අද දින UKG අපේ ළමයි අදින් පස්සේ පෙරපාසල් ආයි යන්නේ නැහැ. අදින් පස්සේ මෙයාලා යන්නේ ඉස්කෝලේ. ඉතින් ලොකු ඉස්කෝලේ පොඩි ළමයිගේ භාෂාවෙන් කියනවා නම්. ඉතින් එවන් අවස්ථාවක කතා කරන්න ලැබීම ගැන මහත් වාග්යක් කොට සලකමි. ඒ වගේම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සියලුම දෙනාට ගෞරවපූර්වකව හිස නම ආචාර කරනවා. ඇත්තටම ඉතාලි ජාතික මේරියා මොන්ටිසෝරි තමයි මේ මොන්ටිසෝරි කියන ව්‍යාපාරය ලෝකෙට මුලින්ම හඳුන්වලා දෙන්නේ. මේරියා මොන්ටිසෝරි අධ්‍යාපඥවරියක් වෛද්‍යවරියක්. එතකොට එයා තමයි මේ මොන්ටිසෝරි කියන දේ හඳුන්වලා දෙන්නේ. එතකොට මොන්ටිසෝරි කියන වචනේ හරියමන් තේරුමක් නොමැති වුණත් පසු කාලීනව මේක විග්‍රහ කරනවා. මොන්ටිසෝරි කියන්නේ ස්වාධීනව ස්වභාවික වර්ධනයක් තුලින් දරුවා පෝෂණය කිරීම. දරුවාට උස්මහත් වෙන්න සැලසීම. ඒ යටතේ දරුවාව කායික මානසික භාෂාමය පෝෂණීය වශයෙන් සමාජීය වශයෙන් දියුණු කරනවා. මෙන්න මේ කටයුත්තට තමයි අපි ওই මොන්ටිසෝරි කියලා නම දාලා මොන්ටිසෝරි වුණා කියලා එවන්නේ. එතකොට වයස අවුරුදු 2ත් වයස අවුරුදු 6ත් අතර කාලය තුල තමයි කුඩා දරුවෙක්ගේ මනස 90%ක්ම වර්ධනය මොළය 90%ක්ම වර්ධනය වෙලා ඉවරයි. ඔන්න ඔය කාලය තුල තමයි ළමයා පෝෂණය වෙන්න දෙගුරු දෙමව්පියන් සහ ගුරුවරු අවශ්‍ය වෙනවා. අන්න ඒ හේතුව පාදක කරගෙන තමයි අපි අපේ දරුවව මොන්ටිසෝරියට යවනවා කියලා අපි වයස අවුරුදු 3ේදී එක්කන් එන්නේ. ඒ 3ේදී එක්කන් ඇවිල්ලා අවුරුදු 2ක් පෙරපාසල් යවන්නේ මෙන්න මේ දරුවගේ මුල් ළමාවිය සංවර්ධනය වෙන්න. මෙන්න මේ මුල් ළමාවිය සංවර්ධනය වෙන්න ඕනි කියන දේ ඉතාමත් වටිනවා. මට නම් මගේ දරුවාද කැම්පස් එක උපාධියක් ගත්තට වඩා මට සතුටුයි. මොකද යහපත් පෙරපාසලක ගිහිල්ලා හොඳ පෙරපාසලකට ගිහිල්ලා ඒ වගේම ආදරය, රැකවරණය, කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස මෙන්න මේ දේවල් දරුවාට ගුරුවරුන්ගෙන් ලැබිලා දරුවා ඒ වගේම පෝෂණය වෙලා අද හෙට සමාජයට දරුවා උස්මහත් වෙලා යන්නේ යහපත් දරුවෙක් විදිහට. මට පිටු පිරෙන්න අකුරු ලිවෙන්න නැතුණාට කමක් නැහැ. පොත් පිරෙන ළමයා පාඩම් කරලා උපාධි නැතුණාට කමක් නැහැ. හැබැයි ජීවිතය කියන උපාධියෙන් ළමයා සමත් වෙන්න මෙන්න මේ 7B කියන පෙරපාසල මූලික අඩිතාලම මේ වෙද්දිත් දාලා ඉවරයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මම පෙරපාසල් පාලිකාතුමියටත් අනෙක් පාලිකාවන්ටත් ඉතාමත් ගෞරව බහුමානෙන් යුක්තව හිස නම ආචාර කරනවා. මූලික වශයෙන් ඒ කරුණු කාරණා ටික තමයි
මට කතා කරන්න තියෙන්නේ ඊළඟට ඇත්තටම පෙර පාසල් ටීචර් ගැන යමක් කිව යුතුයි. ප්‍රදේශයේ අනිකුත් පෙර පාසල් එක්ක බලද්දී මම දරුවා මුලින්ම එක්කන් ගියේ ටීචර්ගෙන් අහලා. මම පෙර පාසලට දරුවට කලින් ගියා. ඒ ගිහිල්ලා මම බැලුවා මොනවද ළමයින්ට දීලා තියෙන ක්‍රියාකාරකම්. ඊට පස්සේ මම අහුවා ටීචර් මොනවද උගන්වන්නේ මොනවද කරන්නේ. ටීචර් කියපු එක කතාවක් තමයි අපි මල්ලි දරුවව ආදරයෙන් බලා ගන්නවා. රැකවරණය දෙනවා. මට ඒ ටිකම ඇති වුණා. අපිට වෙන්න ඕනිත් ඒක තමයි. මං කෝ බොහොම හොඳයි ටීචර්. මට මගේ ළමයා පැන්සල දෙකට කඩාගෙන අනිත් ළමයාට පැන්සල් කොටයක් නැත්නම් තමන්ගේ පැන්සල දෙකට කරලා ලියපන් කියලා අනිත් එක්කෙනාට දෙන්න පුළුවන් නම් කෑම එක බෙදාගෙන කන්න පුළුවන් නම් මට ඒ ඇති. ඒව තමයි හැදෙන්න ඕනි කියලා. මොකද අපේ දරුවෝ උස්මහත් වෙලා හිතලා බලන්න ඉදිරි සමාජයට යනකොට අපිට හිතා ගන්නත් බෑ මොන සමාජයක් තියෙද කියලා. අපේ දරුවෝ අවුරුදු 18ක් 20ක් වෙනකොට මේ වෙනකොට බලන්න අපේ මේ අවට ගම්වල ගැහැණු ළමයි ඉන්නවා අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. කුෂ් කියන මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එතකොට ඊට හාත්පස වෙනස් වූ තව කාරණා තියෙනවා. මම මේ වෙලාවේ මේ කල් වේලා නිසා මම කියන්නේ නැහැ. එතකොට ඒ තරම් භයානක සමාජයක ඉන්නේ. එතකොට අපිට මේ ළමයින්ට සහතික දීලා පුරවලා මේ අර ගිරව් වගේ කටපාඩම් කරවල යවල වැඩක් නැහැ. යහපත් දරුවෙක්, මනුස්සකම් දන්න දරුවෙක් ඉදිරියට බිහි වෙන්නේ මෙයා සමාජයට වැටුනහම ලොකු මිනිස්සෙක් වෙනවා. එතකොට හදවතේ ආදරය, මෛත්‍රී, කරුණාව තියෙනවා නම් එතන තමයි වටින්නේ. දරා ගැනීමේ ශක්තිය තියෙනවා නම් ඒක තමයි වටින්නේ. අද වෙලා තියන්නේ ඒකයි. අහලා බලන්න තරුණ වයස ළමයි ගෙලවල දාගෙන මොනවා හරි දෙයක් ආවේගය දරා ගන්න බෑ, පීඩනයක් දරා ගන්න බෑ. එතනට ලොකු හේතුවක් වෙනවා මෙන්න මේ අර කියන මුල් ළමාවිය සංවර්ධනය නොමැති වීම. හැබැයි 7B පෙර පාසල කියන්නේ ඒ මුල් ළමාවිය සංවර්ධනය වෙන්න තෝ තැන්නක්, නිසි අයුරින් හදන තැනක්. ඇත්තරම අපේ දරුවෝ අපි මීට අවුරුදු දෙකකට කලින් අතින් අල්ලන් ඇති චූටි පැටව මොනවත් බෑ. අද මේ ස්ටේජ් එකේ මේ ළමයිගේ හැකියාවන් දැක්කහම මට නම් පුදුම සතුටක් දැනෙන්නේ. හිටියට වඩා ගොඩාක් දියුණු වෙලා. ඒ වගේ මේ ළමයිගේ ආකල්ප ඒ දේවල් හැදිලා. ඊළඟට පුද්ගලයෙක් සතු අපි සඳහන් කරනවා සාමාන්‍ය පුද්ගලයෙක් සතු තියෙන්න ඕනි. අපි ට්‍රිපල් H කියලා H අකුරු තුනකින් හඳුන්වනවා. head, heart, hand කියලා. ඒ කියන්නේ දැනුම, ආකල්ප, කුසලතාව කියන දේවල් අනිවාර්යෙන් ඕනි දෙයක්. ඒවා මේ 7B පෙර පාසල තුලින් මේ දැනුම, ආකල්ප, කුසලතා හදපු වාසනාවන්ත දරුවෙක්, වාසනාවන්ත මිනිසෙක් අනාගතයට බිහි කරනවා. අන්න ඒකම ඇති මේ ටීචර්ලාට අපේ මේ සියලු කටයුතු සාර්ථක වෙලා නිදුක් නිරෝගීව වැජබෙන්න. ඉතින් මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් දේවල් කියන්න පුළුවන්. නමුත් කල් වේලා ඉක්මවලා තියෙනවා. දෙමාපියන්ට දැන් ඉන්න අමාරුම තත්ත්වයක් තියෙන ළමයින්ට බඩගිනි. ඉතින් ඒක නිසා මම මගේ වචන සුවල්පය මින් හමාර කරන්න තමයි සූදානම. ඇත්තටම ඉන් මත්තෙන් අපේ 7B පෙර පාසලේ ප්‍රධාන පාලිකාතුමිය මහත් කැපවීමෙන් මේ දේවල් කරේ. ඊයේත් මට මතකයි කතා කරනකොට ටීචර් අර වැස්සේ දෙමීගෙන අම්පාර ගිහිලා තනියෙන් බයික් එකේ ඇවිල්ලා තිබුණා. මේ ටිකේම අම්පාර යනවා හරි ලොකු කැපකිරීමක් කරනවා. ඇත්තටම ටීචර් මං කවදාවත් දැකලා නැහැ ටීචර් වගේ කැපකිරීමකින් වැඩ කරන නායිකාවක්. ඇත්තටම නායිකාවක්. මේ අපේ ටීචර් ලොක්ෙක් නෙමෙයි. හැමෝටම පුළුවන් ලොක්ෙක් වෙන්න. නැත්තම් ලොක්කියෙක් වෙන්න. නායකයෙක්, නායිකාවක් වෙන්න කාටවත් බෑ. ඒකට සපුරන්න ඕනි ගුණාංග තියෙනවා. ඒ නිහතමානීකම ටීචර් මම කාගෙන්වත් දැකලා නැහැ. ඒවා බොහොම අගේ කොට සලකනවා. ඒ වගේම අනිත් පෙරපාසල් අනිත් සෙසු පාලිකාවියන් අනිත් අපේ පොඩි ටීචර්ලා තුන්දෙනා දරුවෝ ඉද්දි මම දැකලා තියෙනවා. දරුවන්ට සමහර විට වොෂ්රූම් යන්න වුණාම, টয়ලට් යන්න වුණාම එයාලා එක්කන් ගිහිල්ලා අතින් සෝදලා තමන්ගේ දරුවන්ට වඩා ආදරයෙන්, කරුණාවෙන් එයාලව රැක ගන්නවා. ඉතින් බොහොම පිං ටීචර් මේ අන්තිම අපි මේ කතා කරන වෙලාවේ බොහොම පිං, බොහොම ස්තුතියි. අපිට දෙන්න තියෙන එච්චරයි. අපිට ටීචර්ලාට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි අපේ දරුවෝ කවදා හරි ටීචර්ලා ගාවට හොඳ මිනිස්සෙක් කරලා දකින්න එක. ඉතින් අපි ඒක කොහොම හරි කරනවා කියලා හිතා ගනිමින් මම නවතිනවා. ඊට මත්තෙන් දෙමාපියන් ඔක්කොගම ඉල්ලන්නේ අපි එකට වැඩ කරා, hina වුණා, කතා බහ කරා, සමහර වෙලාවට වචන වලින් එක එක දේවල් වලින් හැල හැප්පීම් වුණා, හැමදේම වුණා. එතකොට ඒ හැම දෙයකටම පෙරපාසල් පාලිකාතුමියන්ලගෙන් ඇතුළු ඔක්කොගෙම සමාවයිද සිටිනවා. මොනවා හරි වැරද්දක් හරි වුණා නම් ඒ සියලුම දෙයට සමාවයිද සිටමින් මම මගේ කතාව අවසන් කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.